Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ 2026 වලට ඔයා බුලට් ජර්නල් එකක් සෙටප් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක වැඩි විස්තර නැහැ, short and sweet කරන්නේ. මම ඉතින් මෙන්න මේ වගේ B5 book එකක් තමයි මේ බුලට් ජර්නල් සෙටප් කරන්න පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ බුක් එකක් හරි ඔයා කැමති ඕනම බුක් එකක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම cover page එක ඩිසයින් කරනවා. ඒ වගේම තමයි bullet journal එකට ඕන දේවල් ටිකක් මම මෙන්න මේ විදිහට print outs අරගෙන තියෙනවා. 2026 වල calendar එකක්, ඒ වගේම මගේ theme එකට අදාළ වෙන විදිහට sticker cards දෙක තුනක්. ඊට අමතරව මෙන්න මේ වගේ ලස්සන cute stickers මම පාවිච්චි කරනවා. මොකද මම හිතන් ඉන්නේ මගේ bullet journal එක purple and white theme එකට හදනවා කියලා. මම ඒ වගේම 2026 වල calendars දෙකක් ගත්තා print outs. ඒක ගත්තේ ඇයි කියලා මම ඔයාලට කියන්නම් වීඩියෝ එකේදී. ඒ වගේම තමයි මම මගේ bullet journal එක ඩිසයින් කරන්න මම ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ highlighters, ඒ වගේම platigments, ඊට අමතරව පාට පැන්සල් වගේ දේවල් වලින් තමයි මම මගේ බුලට් ජර්නල් එක ඩිසයින් කරන්නේ. ඉතින් අපි බලමු මම මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම මෙන්න මේ වගේ මගේ බුක් එකට මේ cover page එක ඉස්සෙල්ලාම ඇඩ් කරගන්නවා. ඉතින් මම මේක මට අවශ්‍ය ප්‍රමාණයට කට් කරගෙන ඊට පස්සේ මම මේක පොතේ අලව ගන්නවා cover page එක විදියට. ඉතින් මෙන්න මේ විදියට තමයි මම බුලට් ජර්නල් එකේ cover page එක ඩිසයින් කරගත්තේ. ඉතින් මම මේකේ ෆයිනල් ලුක් එක ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එක අතරතුරදී. ඉතින් ඔන්න මගේ බුලට් ජර්නල් එකේ පළවෙනි page එක, first page එක මෙන්න මේ විදිහට මම ඩිසයින් කරගත්තා. මම අර කලින් කිව්වා වගේ මේක purple and white theme එකට තමයි මම හැදුවේ. ඉතින් short and sweet විදියට මම මේක ඩිසයින් කරේ. ලොකු දේවල් ඇඩ් කරේ නැහැ. අර කලින් පෙන්නපු highlighters, පාට පැන්සල්, platigments වගේ පාවිච්චි කරලා තමයි මේක මම හදාගත්තේ. ඊළඟට මම calendar එකක් මෙන්න මේ විදියට ඇඩ් කරා. ඒක දෙවෙනි page එකේ තමයි මේ calendar එක ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට මම ඇඩ් කරලා තියෙනවා bucket list එකක්. මේ බකට් ලිස්ට් එකට මම ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයර් එක පුරාවටම මට ගන්න තියෙන ස්පෙෂල්ම දේවල් මොනවද කියන එක තමයි මම පොයින්ට් ෆෝම් එකෙන් ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මම ඇඩ් කරලා තියෙනවා ගෝල්ස් වලට පේජ් එකක්. මේකෙදි ඊයර් එක පුරාම මගේ ගෝල්ස් මොනවද කියලා නෝට් ඩවුන් කරගන්න තමයි මේ පේජ් එක හැදුවේ. ඊළඟට හැබිට් ට්‍රැකර් එකක් ඇඩ් කරා. මේකෙදි මොන හැබිට්ස් මම කරන්න කියලා ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වගේ things to remember page එකක් ඇඩ් කරා, quotations ලියන්න. ඒ වගේම saving tracker එකක් ඇඩ් කරලා තියෙනවා. මාස 12ට අදාළව savings කොච්චරක් කරනවද, ඒකේ total එක කොහොමද කියලා දාන්න. ඒ වගේම password tracker එකක් ඇඩ් කරලා තියෙනවා. special password මොනවද කියලා මතක තියාගන්න ඕනේ ඒවා ලියා ගන්න. ඊළඟට mood tracker එකක් ඇඩ් කරා මෙන්න මේ විදිහට day by day mood එක කොහොමද යන්නේ කියලා ලියන්න. ඒ වගේම notes, special notes වලට page එකක් අයින් කරා. ඊළඟට ජනුවරි month එකේ cover page එක මෙන්න මේ විදිහට මම ඩිසයින් කරලා තියෙනවා. ඒකත් purple and white theme එකෙන් තමයි මම කරලා තියෙන්නේ. ඊටමත් සරල විදිහට හදලා තියෙන මේ page එක. ඊළඟට මම monthly planner ඩිසයින් කරලා monthly goals, special notes සහ events මොනවද කියලා ඇඩ් කරලා period cycle එක ගැන ලියන්නත් පොඩි note එකක් ඇඩ් කරලා තියෙනවා. මොකද හේතුව මට මුලින්ම period tracker එකක් ඇඩ් කරන්න අමතක වුණා. ඊළඟට to do list එකක් ඇඩ් කරා. ඊළඟ monthly saving page එකක් හදාගෙන තියෙනවා. week by week, day by day කොහොමද මම savings කරන්නේ සහ total එක කොහොමද කියලා ලියා ගන්න. ඊළඟ monthly expensive එකට date එක අපි මොනවද expensive කරේ සහ amount එක කොච්චරක්ද කියලා බලන්න ලියා ගන්න. මේ වගේ page එකක් හදලා තියෙනවා. ඉතින් ඔන්න ওই විදියට තමයි මම මගේ බුලට් ජර්නල් එක සෙටප් කරේ. මේකෙදි මම ජනවාරි මාසෙට අදාළව දේවල් විතරයි ඇඩ් කරලා තියෙන දැනට. ඉතින් මේක හරිම ලේසි, හරිම පහසුවෙන් ඔයා ළඟ තියෙන දේවල් වලින් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ බුලට් ජර්නල් එකක් හැදුවම ඒකෙන් අපිට තියෙන වාසිය තමයි අපි ඊයර් එක පුරාම කරන්න බලාපොරොත්තු වෙන දේවල්, අපේ ගෝල්ස් මොනවද කියන එක අපිට නෝට් ඩවුන් කරගෙන ඒක ඒ විදිහටම කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයත් ඔයාගේ බුලට් ජර්නල් එක අදම හදන්න පටන් ගන්න ඔයා ළඟ තියෙන දේවල් වලින්. ඇත්තටම මේක ජීවිතේ වෙනස් කරන මැජික් එකක්.